ඔයාගේ ෆෝන් එකෙත් RAM එක වැඩි කරගමුද? අද වීඩියෝ එක ඔයාගේ ෆෝන් එකේ RAM එක වැඩි කරගන්නේ කොහොමද කියලා. ඉතින් guys සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයාලගේ ෆෝන් එකේ RAM එක වැඩි කරගන්න ක්‍රමයක් කියලා දෙන්න. ඉතින් guys ඔයාලගේ ෆෝන් එකේ සමහර වැඩ කරද්දී හිර වෙනවද ගේම් ගහද්දී අර එහෙම හිර වෙනවා නම් ඉතින් ඒකට විසඳුමක් තමයි RAM එක චුට්ටක් වැඩි කරගන්න එක. ඉතින් guys දැන් තියෙන අලුත් ෆෝන් වල RAM එක එකට එකක් ඒ කියන්නේ 4GB නම් තව 4GB ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන් guys. ඉතින් මම දැනට පාවිච්චි කරන ෆෝන් එකේ වැඩි කරගන්න පුළුවන් 2GB RAM එකක් විතරයි. ඉතින් guys අපි බලමු කොහොමද මේ RAM එක වැඩි කරගන්නේ කියලා. ඉතින් ඔයා RAM එක වැඩි කරගන්න මුලින්ම ඔයා settings වලට යන්න. settings වලට ගිහිල්ලා settings වල උඩ කෙළවරේ search bar එකේ type කරන්න memory කියලා type කරලා extension කියලා ගහන්න. memory extension කියලා search කරාට පස්සේ ඔයාලට එයි memory extension කියලා menu එකක්. ඉතින් ඒක touch කරාට පස්සේ මෙන්න මේ විදිහට memory extension කියලා එකකට එයි interface එකකට එයි. ඉතින් මෙන්න මේ memory extension කියන එක touch කරලා මේක okay කරගත්තට පස්සේ මෙයාලා කියනවා add 2GB of RAM by concubine storage. Use this feature only when there is enough storage space available on your device. ඉතින් guys මේකෙදි කියවෙන්නේ අපේ device එකේ තියෙන main memory එක තියෙනවනේ storage එක. ඉතින් ඒකෙන් තමයි මෙයා මේ RAM එක චුට්ටක් ඇදලා දෙන්නේ කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලගේ RAM එක මදි වෙලා හිර වෙන වෙලාවට ඒ 2GB ප්‍රමාණයෙන් හරි ඔයාලා වැඩි කරගන්න RAM එකේ memory ප්‍රමාණයෙන් මේ ප්‍රමාණය use කරනවා ඔයාලගේ storage එකෙන් කියලා තමයි මෙයා කියන්නේ. ඉතින් guys මේක මම කරලා බැලුවා. ගොඩක් වෙලාවට මේක හරි විදිහට වැඩ කරන්නේ RAM එක වැඩි වුණාට අර storage එක full වෙලා තියෙන වෙලාවට මේ RAM එක මේ විදිහට වැඩ කරන්නේ. ඉතින් guys මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ phone එකේ RAM එක අවශ්‍ය නම් වැඩි කරගන්න. ඉතින් මම දැනට මගේ phone එකේ 4GB RAM එකක් තියෙන. ඉතින් මට ඒක හොඳටම ප්‍රමාණවත් මේ වෙනකොට මගේ වැඩ ටික කරගන්න. ඉතින් guys මම රෙකමන්ඩ් කරන්නේ ගොඩක් වෙලාවට ඔයාලගේ ෆෝන් එක ගන්නකොටම 8GB නම් 4GB නම් 2GB නම් ඒ RAM එක විතරක් තියාගන්න කියලා තමයි මම යෝජනා කරන්නේ. මොකද මම මේ විදිහට RAM එක වැඩි කරගත්ත වෙලාවට මගේ ෆෝන් එක හිර වෙන්න, ස්ටක් වෙන්න, ලැග් වෙන්න වගේ දේවල් වෙන්න ගත්තා. ඉතින් ඒකින්ද මම මේක ඕෆ් කරගත්ත මේ settings එක. ඉතින් ඔයාලත් මේ දේ කරලා බලන්න. ඔයාලගේ ෆෝන් එකට ගැලපෙන්නේ නැත්නම් මේ දේ ඉවත් කරගන්න මේක settings එක off කරගන්න. ඉතින් guys මේ settings එක on කරාට පස්සේ ඔයාලගේ phone එක restart කරන්න කියලා ඉල්ලනවා. මගේ phone එකේ screen record කරන හින්දා දැන් මම ඒ විදියට ඉල්ලන්නේ නැහැ. මම මෙතනින් on කරලා පෙන්නනවා. ඉතින් ඔයාලට එතකොට මෙතන පල්ලෙහින් වැටේ reboot කියලා. ඉතින් reboot කරාට පස්සේ phone එක නැවත on වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් RAM එක වැඩි වෙලා. නැවත මෙතනට ආවට පස්සේ මෙන්න මේ switch එක on වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් guys මේ විදිහට තමයි ඔයාලගේ phone එකේ RAM එක වැඩි කරගන්නේ. ඉතින් මේ trick එක ඔයාලා කරලා බලන්න. ඔයාලට සමහර විට එන ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. මගේ නම් stuck වෙන්න, lag වෙන්න වගේ දේවල් වෙන්න ගත්තා. මගේ phone එකේ ගැටලුවක්ද කියන්න මම දන්නේ නැහැ. ඉතින් guys මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාගේ යාළුවන්ටත් මේ වගේ වීඩියෝ බලන්න. මගේ වීඩියෝ share කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් උදහස් සියලුම දේවල් ඔයාලට තියෙන ගැටලු ඒ හැමදේම අපේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. ඉතින් guys මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. සියලුම දෙනාට සුබ දවසක්.